හෙලෝ ළමයි. ඔන්න ඉතින් අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. අපි ඉතින් බලමු අමුතුම විදියට ශනික නූඩල්ස් එකක් හදාගන්න විදිය. අපි හැමෝම කැමතිනේ කොත්තුමී කන්න. ඔන්න ඉතින් අද මම ගෙනාවා කොත්තුමී වීඩියෝ එකක්. කැමති විදියට හදාගන්න පුළුවන් එකක් තමයි ඉතින් කොත්තුමී කියන්නේ. මේ ඉතින් මම අදපු එක විදියක්. ඉතින් බලන්නකෝ ඔයාලත් කැමතිද කියලා. ඔන්න ඉතින් අපි යමුකෝ අපේ කොත්තුමී එක හදන්න. මුලින්ම ඔන්න ඔය විදිහට ඕනි කරන දේවල් මම එකතු කරගෙන තියෙන්නේ. ඇත්තටම කොත්තුමී එක හදන වෙලාවේ තමයි මට මතක් වුණේ වීඩියෝ එකක් ගත්තා නම් හොඳයි කියලා. දැන් ඉතින් ඔය තියෙන කොත්තුමී පැකට් එක. එතකොට අර ඔය සෝස් එක වගේ හදාගෙන තියෙන්නේ මම උකට සොයා සෝස්, ඔයිස්ටර් සෝස්, එතකොට තක්කාලි, කෑලි මිරිස්, සුදු ලුණු ඕවා එකතු කරලා සීනි චුට්ටකුත් දාගත්තා. ඔය ඔක්කොම එකතු කරලා තමයි මම ওই සෝස් එක හදාගත්තේ. ඉතින් ඊට පස්සේ අපි අවශ්‍ය කරන අනිත් දේවල් තමයි ඔය තියෙන්නේ තක්කාලි, එතකොට ලුණු, සුදු ලුණු, එතකොට කොච්චි මිරිස්, පෙට්ටි මිරිස් කියලාත් කියනවා, කැරට්, ලීස්. දැන් ඉතින් අපි බලමු කොහොමද කොත්තුමී එක මම හදාගන්නේ කියලා. ඔන්න ඔය විදියට බිත්තරයකුත් ගත්තා. එක බිත්තරයක් ඇති මොකද ඒක කොත්තුමී එකෙන්ම හදන්නේ මට විතරක් නිසා. ඉතින් ඔයාලට මේකට කැමති ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරගන්න පුළුවන්. මම ඔය ගෙදර තිබුණු මේ වලින් තමයි මම ඔය හදාගත්තේ. ඉතින් අපි යමුකෝ අපේ කොත්තුමී එක කොහොමද හදන්නේ කියලා බලන්න. ඔන්න දැන් ඉතින් මුලින්ම තාච්චියක් හරි භාජනයක් අරගෙන ඔන්න ඔය විදිහට ලිපේ තියාගන්නවා. දැන් ඊට පස්සේ අපි ඕකට අවශ්‍ය ප්‍රමාණයට තෙල්, බටර්, කැමති තෙලක් එකතු කරගන්න පුළුවන්. මම මේ වෙලාවේ තෙල් චුට්ටක් එකතු කරගන්නවා. ගොඩාක් තෙල් දාගන්නත් එපා. සාමාන්‍යයෙන් තෙල් චුට්ටක් දාගන්න. ඊට පස්සේ තෙල් ටික රත් වෙනකන් ඔන්න ඔය විදිහට අපි මද ගින්නේ තියාගන්න ඕනි. තෙල් ටික හොඳට රත් වෙලා තියෙන්නේ. අපි මුලින්ම සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා. ඒ ටික ගොඩාක් කර වෙන්න දෙන්න එපා. සාමාන්‍ය විදිහට ඔන්න ඔය ගානින් වගේ බෙදෙනකොටම ඔන්න ඔය ගා මම අපි එකට ආයෙ එකතු කරගන්නවා කපාගත්ත ලොකු ලුණු ටිකක්. ඒ ටිකත් ඔය විදිහට තෙලටම දාගන්නවා. ඊට පස්සේ කපාගත්ත කොච්චි මිරිස් නැත්නම් පෙට්ටි මිරිස් දාගන්නවා. ඊට පස්සේ කැරට්. දැන් ඔය සේරම ටික දාලා ඊට පස්සේ පොඩ්ඩක් කවලම් කරගන්න ඕනි. සාමාන්‍යයෙන් ගොඩාක් කර වෙන්න දෙන්න එපා. නෝමල් එකේ සාමාන්‍යයෙන් අපිට අර තේරෙනවා නම් මද රස්නින් ඔය වෙලාවේදී ලිප පොඩ්ඩක් අඩු කරගන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් ගානට අර තැම්බෙනවා වගේ දැනෙනකොට සාමාන්‍යයෙන් ෆ්‍රයි වෙනවා වගේ දැනෙනකොට ඊට පස්සේ අපිට අවශ්‍ය කරන අනිත් දේවල් එකතු කරගන්න පුළුවන්. ගොඩාක් කර වෙන්න දෙන්නත් එපා. එතකොට ඕකේ තියෙන අර ෆ්‍රෙෂ් ගතිය නැති වෙන්න අපි හදාගන්න ඕනි. දැන් ඉතින් අපි අර හදාගත්ත සෝස් එක ඕකට ඇඩ් කරගන්න ඕනි. මතක් කරලා මේ වෙලාවේදී ලිප් හොඳටම අටු කරගන්න. මොකද නැත්තම් සෝස් එක කර වෙන්න බලනවා. එතකොට තිත්ත රසක් ගන්න නිසා. දැන් අපි සේරම සෝස් ටික එකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඉතින් ওই ටික ওই විදිහට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ගොඩාක් කළා ඒක ඒ විදිහටම තියන්න දෙන්නත් එපා. ඔය අතරේදී අපි අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්නවා. මම සෝස් එක හදන වෙලාවෙදි ලුණු චුට්ටක් දැම්මා. මම ආයෙත් ලුණු චුට්ටක් දාගත්තා. රස අනුව දාගන්න පුළුවන්. දැන් තක්කාලි එකතු කරගත්තා. ඔයාලා කැමති නැත්නම් තක්කාලි එකතු කරන්න නැතුව ඉන්න පුළුවන්. ඔන්න ඔය වෙලාවේදී අපි වතුර එකතු කරගන්නවා. වතුර තමන්ට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් ලිපි චුට්ටක් වැඩි කරගෙන ඔන්න ඔය විදිහට තැම්බෙන්න දෙන්න ඕනි. වතුරේ උනට්ටනකම් වගේ ඔන්න ඔය විදිහට තියෙන දෙන්න.
ඔන්න දැන් අපේ වතුර එක හොඳට නටලා තියෙන්නේ. දැන් අපි ඔය වෙලාවේදී අපේ කොත්තුමේ එකතු කරගන්නවා. කොත්තුමේ පැකට් ටික කපාගෙන ඔන්න ඔය විදිහට කොත්තුමේ එකතු කරගන්න ඕනේ අපි. හොඳටම අපේ මේක හොඳටම නටනවා. දැන් අපේ හරි ගානට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි තියෙන්නේ කොත්තුමේ එකතු කරගන්න. මම ඔය වෙලාවේදී ඒක දෙකට කඩා ගන්නවා. කැමති නම් ඊට වඩා පොඩියට කඩා ගන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහටම දාන්නත් පුළුවන්. දැන් ඉතින් චුට්ටක් මික්ස් කරගන්න ඕනි. අර හදාගත්ත මේ ග්‍රේවි එක අපේ නූඩල්ස් එකට හොඳට වදිනකම් ඔන්න ඔය විදිහට තියාගන්න ඕනි. ඊට පස්සෙත් මම අපේ නූඩල්ස් එකට රස වෙන්න නූඩල්ස් එක ලුණු වලින් තම්බෙන්න ඕන නිසා තව ලුණු චූට්ටක් එකතු කරගන්නවා. තමන් කැමති නම් පුළුවන් නැත්නම් නොදා ඉන්න පුළුවන්. ඊට පස්සේ දැන් කොත්තුමේ පැකට් එකේ ඇතුලේ තියෙන රසකාරක පැකට් තියෙනවනේ. මම ඒකේ ඔන්න ඕක කපලා අපි ඒක නූඩල්ස් එක තැම්බිලා කියලා දැනුණාට පස්සේ තමයි ඒක එකතු කරගන්නේ. ඊට පස්සේ ඔන්න ඒකත් මම එකතු කරගන්නවා. එයා කියන්න ඕනේ දෙයක් තමයි හැමදාම නූඩල්ස් කන්නත් එපා. මොකද රසකාරක වැඩි නිසා අපේ සෞඛ්‍යයට එච්චර හොඳ නැහැ. හෙල්ති නැති නිසා හැමදාම නූඩල්ස් කන්නත් එපා. මම මතක් කිරීමත් කරන අතර මම ওই පැකට් එක දාන්නේ. මොකද මම තෙල් චුට්ටක් එකතු කරගත්ත නිසා මම ඕක දාන්නේ. දැන් ඉතින් ඔන්න ඔය විදිහට අර ඔක්කොම ටික එකතු වෙලා රස හැම තැනටම විසිරෙන්න ඕන නිසා ඔන්න ඔය විදිහට සාමාන්‍ය විදිහට ගින්දර පොඩ්ඩක් අඩු කරලා ඔන්න ඔය ආකාරයට තැම්බෙන්න දෙනවා. මම ගම්බිරිස් චුට්ටකුත් ඇඩ් කරගත්තා. ඔන්න දැන් අපේ නූඩල්ස් එක හොඳටම තැම්බිලා තියෙන්නේ. දැන් අපි ඊට පස්සේ කරන්නේ තාච්චියටම කැමති නම් අපිට ඒකටම බිත්තරේ දාගන්න පුළුවන්. නැත්නම් වෙනම දාගන්න පුළුවන්. ඒත් මෙහෙම දැම්මම මුතුම රසක් තියෙනවා. මම ඊට පස්සේ බිත්තරේ කඩල වෙන භාජනයකට දාගෙන ඔන්න ඔය විදිහට තාච්චියට එකතු කරගත්තා. දැන් තියෙන්නේ අර බිත්තරේත් එක්ක අර ඔක්කොම නූඩල්ස් එක මික්ස් කරගන්න. ඇත්තට මාර රසයි එහෙම වුණාම. ඉතින් බලන්න ගාලත් හදලා මම කියනවට කොහොමද රස කියනවා. දැන් ඉතින් චුට්ටක් බිත්තරේක තැම්බෙන්න ඕන නිසා දැන් චුට්ටක් වදගින්නේ තැම්බෙන්න දෙනවා. නූඩල්ස් එක හරි ඔන්න ඔය වෙලාවේදී ලිපෙන් බාන්න ඕන මෙන්න තියලා අපි ලීස් ටිකක් හරි කපාගත්ත ලුණු කොළ ටිකක් හරි එකතු කරගන්නවා. ඔන්න දැන් නම් ඉතින් අපේ නූඩල්ස් 100%ක්ම රෙඩි. දැන් ඉතින් අපි භාජනයකට දාගන්නවා.
ආසිතනව නේද? දැන් ඉතින් තියෙන රස බලන වෙලාව. ඔන්න ඉතින් මම රස බලන්න යන්නේ. අපි බලමු රසයිද කියලා. ඇත්තටම මාරම රසයි. ඒ කියන්නේ මම කෑව නිසා දන්නවා මාර රසක් තියෙන්නේ. ඉතින් ඔයාලට try කරලා බලන්න පුළුවන්. හැබැයි හැමදාම නූඩල්ස් කන්න හොඳ නෑ. මං ඉතින් නූඩල්ස් එක පාවුලු මගාගෙන රසමරස ටී එකකුත් හදාගත්තා. ඔයාලත් මේ වගේ රසමරස නූඩල්ස් එකක් හදලා බලන්නකෝ. ඉතින් අදට ගිහින් එන්න. මේ වීඩියෝ එක ලස්සනයි කියලා හිතනවනම් හොඳයි කියලා හිතනවනම් කමෙන්ට් එකක් දාලා ෂෙයා කරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් අදට මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. හරිස්සමින් ඉන්න.